Good morning Bluebell channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. එන්නකෝ මම උඩට ආවා මාත් එක්ක චූටි ගමනක් යන්න. මේ තියෙන්නේ මම හිටවගෙන තියෙන ඕකිඩ් පැල දෙකක්. මේවා අර මොනවාද මේවා? මේ කැන්ඩියන් ඩාන්ස් කියන්නේ අන්න ඒව. ඉතින් මෙතන හෙවන වැටෙනවා කියලා හිතන තැනක මම තියලා තියෙන මේ ටික අපි ඉස්සරහට යන්කෝ. මෙතන තියෙනවා පොකුරු කටරොඩු පැලයක්. එක පොඩි පැකට් එකක ඉටවගෙන තියෙන්නේ. මේකට මේ වතුර මදි වෙලා මේ දවස් ටිකේ පෑවුවා ඒකයි. මේක මෙහෙම යන්න මම ලණුවක් ඇදලා තියලා තියෙනවා මේ වගේ ලී කෝටු දෙකක්. ඒක යයි. ඊළඟට මේ තියෙන්නේ පැකට්. ඔයාලට මතක ඇති ඉන්න මං යන්නම්කෝ එන්න. මෙන්න මෙතන තමයි කලින් මම පැල තියලා තිබුණේ. සමහරට මතකත් ඇති කලින් වීඩියෝස් බලුවා නම් ඔය මේ රවුන්ඩ් තියෙන මේ පැකට් තියලා තිබුණේ වගේ පැචස්. ඉතින් මං එතනින් ඔක්කොම ටික අයින් කරගත්තා. එතන ගොඩාක් පැල නඩත්තුව ටිකක් අඩු වුණු නිසාමත් නෙවෙයි. හැබැයි දැන් කාලය ගොඩක් වැඩිනේ. කියන්නේ ගොඩ කාලයකට කලින් මං ඒවා හිටුවේ දැන් වෙද්දි ෂය වෙමින් තියෙන්නේ. ඒ නිසා ඒවා ගලවලා අයින් කරලා ඕනම හොඳ පැල ටික තියාගත්තා. අමු මිරිස් එහෙම ඔක්කොම අයින් කරා. ඉතින් මෙතන මේ පැකට් වල මම හිටවල තියෙනවා මොනවද? එක එක ඒවා හිටවල තියෙනවා මම පස්සේ කියන්නම්. මේ වීඩියෝ එකේ කියන්නේ නැහැ. මේ බලන්නකෝ ඒඩින්ගට වල් පැල හැදිලා තියෙන හැටි. මන් දැන් මේ දවස් 4කට කලින් තමයි හිටෙව්වේ මේවා. මම මේ උදේ පාන්දරම මෙතනට ඇවිල්ලා ඉන්නේ සීතලයි අද. දැක්ක ගමන් අයින් කරලා දාන්න. නැත්තම් මේ වගේ මුල් ගොඩක් වේගෙන් වැඩෙනවා. ඊට පස්සේ ඔයාගේ පැලේ වර්ධනය අඩු වෙයි. ඉතින් මං කියන්නම් ඇයි මම මෙහෙම ස්ලැබ් එක උඩ වගා කරන්න හේතුව මොකද්ද? ඇයි එහෙම මම හිතුවේ කියන එක. මම ඉන්නේ මහනුවර. ඉතින් ඔයා දන්නවා ගොඩාක් වහිනවා මේ පැත්තට. අපේ තියෙන පස මැටිමය පසක්. ඉතින් ඒ නිසා වතුර බහැලා යන ප්‍රමාණය අඩුයි. එතකොට මුල් කුණු වෙනවා පැලවල. මේ හේතුව එකක්. අනිත් හේතුව තමයි කූඩැල්ලෝ. වගා කරන්න ගියාම හැම තැනම තනකොළ තියෙනවනේ. ඔය වගේ ඇස්සේ කූඩැල්ලෝ ඉන්නවා. ඔය කරදරේ හැමදාම කරන්න බෑ. නිදහසේ අර වියලි කලාපේ වගේ ඔයගොල්ලෝ නම් නිදහසේනේ ඉන්නේ නේද? ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඉතින් එළියට බැස්ස ගමන් කූඩැල්ලෙක් එල්ලිලාද කියලා බලන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ වගේ උඩ වගා කරන එක හරිම නිදහස්. අනිත් දේ තමයි මානසික නිදහස. ඉතින් ඔයාගේ ගෙදර වගා කරන්න ඉඩ නැත්තම්, ඒ කියන්නේ නාගරික පළාතක නම් ඔයා ඉන්නේ, ඔයාට පුළුවන් ඒත් මේ වගේ බල්කනි හරි ස්ලැබ් එකේ හරි වගා කරගෙන යන්න නේද? ඉතින් මේ බලන්නකෝ මේ පැකට් ඔක්කොම මම කලින් පාවිච්චි කරපු පැකට් එකක්වත් ඉසි කරේ නැහැ. ආය අලුතින් වියදම් කරන්න දැන් අපිට බෑනේ නේ තියෙන ආර්ථිකෙත් එක්ක. මේ හැදිලා තියෙන ගස් බෝංචි. ඒ කියන්නේ මේ මොනවාද වැල් විදිහට නෙවෙයි යන්නේ. පේනවා ඇති ඔයාට. දැන් මම මේව හිටවලා දවස් 4ක් වගේ ඇති. ඉක්මනින්ම හැදුනේ මෙන්න මේ බෝංචි. ඊළඟට මෙතන තියෙන්නේ මෑ. මේ තියෙන්නේ මෑ පැල. මේ බලන්නකෝ. මේ හැම පැලයක්ම තියාගන්න බෑ. ඔය සමහර පැල තියෙනවා. ඒ පැලයක් දැක්කහම අපිට හිතා ගන්න පුළුවන් මේක හැදෙයිද නැද්ද කියන එක. සමහර ඒවා ගලවලා අයින් කරන්න ඕනේ. මේ බීජේ උඩට ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒව එහෙම සාමාන්‍යයෙන් ලොකුවටම විශ්වාසයක් තියන්න බෑ. හැබැයි දැන් මෙන්න මේ දෙක එහෙම හොඳට හැදෙනවා. ඔය මම zoom කරේ. අන්න ඒ දෙක එහෙම හොඳට හැදෙනවා. අනිත් එකත් එහෙමයි. හැබැයි මේව ගැන ලොකු විශ්වාසයක් තියන්න අමාරුයි ඉතින්. හරි. ඊට පස්සේ එතනින් එහාට තියෙන්නේ මෙන්න මේ ටික. මාළු මිරිස් පැල, ඒ වගේම බටු පැල. අමු මිරිස් ටික ඔක්කොම අයින් කරගත්තා මම. මාළු මිරිස් හැබැයි ගොඩ කාලයක් තියෙන පැල జాතියක්. අස්වැන්න ගන්න එකත් අමාරුයිනේ. හැබැයි මම මේ පැල ටිකෙන් අස්වැන්න දැන් සෑහෙන ප්‍රමාණයක් ගත්තා. ඉතින් ඔයාටත් ආයේ මොනවද හිතන්න තියෙන්නේ? ගෙදර මොනවා හරි මේ පස් ටිකක් තියෙනවා නම්. ඔය කොළරොඩු ගොඩක් ගාවට ගිහලා කොළරොඩු ටිකක් එකතු කරගෙන ඊට පස්සේ පස් ටිකක් එකතු කරගෙන ඒ ටික හොඳට මිශ්‍ර කරගන්න. මේ වගේ පැකට් නැත්තම් ඔයාලට පුළුවන් මොනවා හරි ගෙදර විසික් කරන පෝච්චියක් හරි මොනවා හරි පාවිච්චි කරන්න ගන්න. එහෙම නැත්තම් පෝච්චි ඕනෙත් නැහැ. ඔය කිරිපිටි පැකට් එහෙම තියෙන්නේ. ඕවා ගන්න දෙකට අර උඩ කෑල්ල අයින් කරලා මේ එක පැත්තක් සීල් වෙන විදිහට තියෙනවානේ. ඉතින් ඒක ගන්න. නිකාං වියදම් කර කර ලස්සන හැඩේ සිමෙන්ති පෝච්චි ඕවා හොයන්න එපා. මේ දැන් ආර්ථිකෙත් එක්ක ඕවා කරන්න බෑ. ඔයාලට තේරෙනවනේ නේද? අපි ඔක්කොම සාමාන්‍ය පවුල්වල මිනිස්සුනේ. ඒ කියන්නේ ලොකුවට ධනපතියෝ නෙවෙයි, ධන කුවේරයෝ නෙවෙයි. ඉතින් මේවට ලැජ්ජ වෙන්න එපා. තියෙන චූටි දෙයින් හරි Tamanට පුළුවන් දේ කරන්න.
මේකෙන් කවදා හරි අස්වැන්න ආවහම ඒ අස්වැන්න කවදාවත් කෑ ගහලා කියන්නේ මම හැදුනේ සිමෙන්ති පෝච්චියක, මම හැදුනේ මේ ඉටි කොලයක, මම හැදුනේ පැකට් එකක. එහෙම කියන්නේ නෑනේ. අස්වැන්න අස්වැන්නමයි. ඔයා දෙන පොහොර ප්‍රමාණය අනුව, කාබනික පොහොර ප්‍රමාණය අනුව තමයි ඒකේ අස්වැන්න තීරණය වෙන්නේ. ඉතින් සමහර විට රසායනික පොහොර ඕනට වැඩිය දාන එකට වඩා කාබනික පොහොර ගොඩාක් දාලා හොඳට අර ආදරෙන් පැලවලට සැලකුවාම එයාලා දෙන අස්වැන්න ප්‍රමාණය වැඩි. ඉතින් මේ බලන්නකෝ මගේ චූටි පැල මම මේ වැඩ කරන ගමන් දැන් මේ වතුර මදීකම තමයි මේ කොළ කහ පාට වෙලා වගේ තියෙන්නේ. ඔයාට කියන්න ඕනේ අනිත් දේ තමයි මේ වගේ පෝෂණ ඌනතා ගැන සැලකිලිමත් වෙන්න. දැන් සාමාන්‍යයෙන් නයිට්‍රජන්ද ඌනතාවයේ තියෙන මොකක්ද කියලා හිතා ගන්න පුළුවන්. අපිට මේ මම දාලා තියෙන පොහොර බල බිත්තර කටු, සුදු ලුණු පොතු, බී ලුණු පොතු, ඊට පස්සේ තේ කොළ රොඩු ඒවා වේලලා දාන්න. ඒ වගේ දේවල්. කිසිම රසායනික පොහොරක් පාවිච්චි කරලා නැහැ. මේ වගේ ඉතින් දැන් ඕන තරම් අස්වැන්න අරගෙන මේ පැල ගොඩක් දැන් පරණයි. ටික කාලයක් වෙනවනේ. අලුතින් පැල දාන්න ඕනේ. මේක හරි ආසාවෙන් කරගෙන යන්න. ඔයාගේ ජීවිතේ ගොඩාක් වෙනස් වෙයි මේ වගේ වගාවක් පටන් ගත්තොත්. එහෙම මම මෙච්චර කියන්නේ මට ඒ අත්දැකීම තියෙන නිසා. මම විභාගය අත ළඟ තියාගෙන අත ළඟම නෙවෙයි හැබැයි තාම එහෙම ඉඳිද්දිත් මේ වැඩේ කරා. ඉතින් ඒකේ ප්‍රතිඵලක් තියෙනවා. කවදාවත් ඔයාට වැරදෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. මේ බලන්නකො චූටි චූටි බට්ටෝ ඉන්න හැටි. දැන් ගොඩාක් පැල මම අයින් කරා මේ දවස් 4කට විතර කලින් මේ ඔක්කොම අයින් කරා. ඊළඟට මෙන්න මේ මුකුණු වෙන්න බලන්න. ඔයාලා දන්නවද මේ තියෙන හරීම මුගුණු වෙන්න එක? අර සමහර දැන් ගොඩක් වෙලාවට අපිට කඩෙන් ගේන ඒවා බොරු ප්ලාස්ටික් එකක් තියෙන්නේ. මේක තමයි හරිම වර්ගේ. චූටි කොළ තියෙන එක. ඔයත් ඒක තෝරගන්න. ඒක ගොඩාක් ගුණයි. හරි ඉතින් අද මම නිකම් මේ උඩට ආපු වෙලාවේ ඔයාලවත් චුට්ටක් බලලා යන්න ඕනේ කියලා තමයි මෙහෙම වීඩියෝ එකක් අරගෙන ආවේ. එහෙනම් අදට මම ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් ආදරේ ඔයාලා හැමෝටම හැමෝගෙම අදහස් වලට ගොඩාක් ස්තුතියි. එහෙනම් මං ගිහින් එන්නම්. ආයෙත් දවසක හම්බ වෙමු. පරිස්සමින් සතුටින් ආදරයෙන් ආරක්ෂිතව ඉන්න ඕනි.